සති දෙකක් වෙනකොට කොන්්ඩ හිටවගේ ප්‍රතිඵලය මොකක්ද කියලා බලාගන්න ඔන්න බලාගන්න හොදයින හොද ඒද මංක මන් බොහම විශ්වාසයක්නාවේ හොල බලලාවේ කිසි ප්‍රශ්නයක්නෑ හරියටම සති දෙකෙන් අදාවහම ඩොක්ට දරින්දු කබලු ගලෝලා මේ තියෙන තත්වයට දැඟ බෝය දැකපු තත්වයට හදර දුන්න තිං ඒ තමයි ඒ ප්‍රමාණයට තමයි සති දෙකින් මේ වැවිල තිය එකන වැඩේ සාර්ථකයි හොඳට වැවෙන වැවෙන් නැත්තම් සති දෙකෙන් වැවෙන්නෙත් නෑ මේ වෙනකොට හැලිලග හිල්ල ඉවර වෙනවා දැන් වැවෙනවා දැන් තව මාස 6ක් තවනවේ මේ සති දෙකත් එක්ක මාස 6ක් යනකොට අපි බලමු මේ ටිකත් ආපහු ගිහිල්ල හොඳට සාර්ථකව කොන්ඩ කොහොමද වැවෙන්නේ ඒකම මාසායකින් අනිවාරෙන් පෙන්න්න පොරොන්දු වෙන මේ මගින් ගොඩා කටිය හි ප්‍රශ්නයක් තමයි මං එදා කිව්වා සර්ජරය කරනකොටන වේදනාවක් දැන නෑ කියලා එතකොට පෝවිට හිතන්න පුළුවන්නේ මේ හිරිවටලා හෙම කරන නිසා වේදනාවක් දැන නෑ කියල ගෙදර ගිහම මොකද වෙන්න හිරි ගියාමකද වේදනාවද කියලා එම කිසිම වේදනාවක් මටනන් දැනුම් නැහැ අපේ ඔප තරිත මුලින්ම හුව හෙම දැන නෑ කියලා මං එත් එච්චරම විශ්වාස කරේ නෑ ගෙදර ගිල්ල දැම අද සති දෙක වෙනකොට ඒ වෙනකොට කිසිම වේදනාවක් ඇත්තරම දැනුම් නැහැ ඒ වගේම තමයි වේදන අනාසක අවශ්‍යනම් පාවිච්ච කරන්න කියලා දුන්නත් ම එකක්වත් පාවිච්ච කරන මෝගනාවක් උනේම නෑ ඇත්තම කියන්න එපේ ඉතින් ඒ ප්‍රශ්නයට දමහරු සර්ජරය කරන වෙලාවේ වේදනාවක් නැති වුණත් ගෙදර ගිහිල්ල පස්සේ පුලෝක කියනවද එමනත්තන් අමාරුද නින්දයක් නැත්ත ඒ වගේ විශාල ප්‍රශ්න ගොඩක් ඇව්වා තිං එහෙම කිසිම දෙයක් නෑ පරිසං කරගන්න ඕනේ ඔහොමත් පරිසං කරගන්න බෑ ඒ ඇරුනම අපිට ගතට සිතට කිසිම දෙයක් දැනෙන්නේ මේ සති දෙක යනක සති දෙකින් පස දනුත් මං කියන්න